Cooking with Aim channel එකට අදත් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම අද හදන්නේ රසවත් පුඩින් එකක්. මේක ජෙලි වලින් හදන පුඩින් එකක්. අපි එහෙනම් හදලා බලමුද? මුලින්ම අපිට ඕන වෙනවා ජෙලි පැකට් එක. ජෙලි පැකට් එකෙන් භාගයක් විතර තමයි මම අරගන්නේ. ඒක අපි කඩලා දා ගන්නවා භාජනයේට. භාගයයි ගන්න ඕනේ. ඊට පස්සේ ඕන වෙනවා අපිට ෆලුඩා මිශ්‍රණයෙන් ඒකේ මික්ස් එක ජෙලි එක නෙමෙයි මික්ස් එක ඕන වෙනවා. ඒකෙත් මම පැකට් එක කලින් පාවිච්චි කරලා තියෙන ඉතුරු භාගය තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි හද රස්නේ වතුර ප්‍රමාණයට අරගෙන මෙන්න මේ වගේ කප් එකකට මම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ දාලා කලවම් කරගන්න හොඳට. ඊට පස්සේ ඕන වෙනවා අපිට කිරි මිලිලිටර 150ක් මම අරගෙන තියෙනවා. මම මෙතනදී අරගෙන තියෙන ෆ්‍රෙෂ් මිල්ක් ඔයාලට ඕන පොල් කිරි ගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට අපි මිශ්‍ර කරගන්න ඕන. ඊට පස්සේ හොඳට මිශ්‍ර කරලා විනාඩි 10ක් විතර නිවෙන්න තියෙනවා. මම මෙතනදී බිත්තර 3ක් අරගෙන තියෙනවා. මම මේ බිත්තර 3 එක එක වෙන වෙන කඩලා අරගෙන තියෙන්නේ. මොකද නරක් වෙලා තියෙන්න පුළුවන් ඒක නිසා. ඊට පස්සේ මේ ටිකත් හොඳට කලවම් කරගන්න ඕන. දැන් මේක හොඳට කලවම් වෙලා තියෙන්නේ. මේකට අපි වැනිලා මම එකතු කරගෙන මේ පියන එකක් එකතු කරගත්තා. ලුණුත් රසායන එකතු කරගන්න ඕනේ. මම අද අරගෙන තියෙන මෙන්න මේ භාජනේ මම මේක අඩියට මේ පැණි දාගන්නවා. ඔයාලට ඕන නම් සීනි කැරමල් කරලා දාගන්න පුළුවන්. මම එකතු කරගත්තේ මේ පැණි. ඒකත් වෙනසක් විදිහට. ඊට පස්සේ කලවම් කරගත්ත මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට ෆොයිල් එකකින් රැප් කරගන්නවා. ඊට පස්සේ අපි විනාඩි 10ක් විතර ස්ටීම් කරගන්න ඕනේ. දැන් අපේ ජෙලි පුඩින් එක හදලා ඉවරයි. මේ බලන්නකෝ මාරම ලස්සනයි. ඒ වගේ මාරම රසට තිබුණා. හදාගන්නත් හරිම ලේසියි. බිත්තරයි කිරි ජෙලි තියෙනවා නම් හදාගන්න පුළුවන්. ඉක්මනින්ම හදාගන්න පුළුවන්. විනාඩි 10යි මේකට යන්නේ. ඒ වගේම තමයි මේක මේ විදිහටම කන්නත් පුළුවන්. ගොඩක්ම රසයි. සීතකරණේ පැය දෙකක් විතර තියලා ගද්දි මාරම රසයි. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ඔයාලා හදලා බලන්න. හදලා බලලා පාලින් මට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.